ආයිබෝවන් සුබ දවසක්. SLT මොබිටෙල් ආයතනයේ මගේ රැකියා පුරප්පාඩු නිකුත් කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව තම අද වීඩියෝ එක වීඩියෝ එක අවසන් වන තෙක් රැඳෙන්න රැකියා විස්තර පිළිබඳ සියලු විස්තර දැනගන්නට. අලෙවි සහායකින් බඳවා ගන්න බව තමයි SLT මොබිටෙල් ආයතනය මගේ නිවේදනයක් නිකුත් කරලා තියෙන්නේ. ඒ අනුව ඒගොල්ලෝ සඳහන් කරන විදිහට ශ්‍රී ලංකා ටෙලිකොම් SLT සමූහය යන ශ්‍රී ලංකාවේ වටිනම බ්ලූ චිප් සමාගම්වලින් එකකී වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 110 ඉක්මවන අතර සේවකයින් 7000කට වඩා සිටි. SLT සමූහයට SLT PLC සහ ජංගම දුරකථන අංශය වන මොබිටෙල් ප්‍රයිවට් ලිමිටඩ් ඇතුළු අනබද්ධිත සමාගම් පහක් ඇතුළත් වන අතර ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණ ප්‍රමුඛ ලෙස ප්‍රබල බලවේගයක් නිර්මාණය කිරීම සඳහා SLT මොබිටෙල් ලෙස ඒකාබද්ධ වී ඇත. ඉතින් මේගොල්ලෝ සඳහන් කරන්නේ සේල්ස් ඇසිස්ටන්ට්ස්ලා බඳවා ගන්න බව. ඉතින් ඒ අනුව ඒ සඳහන් කරන්නේ අපගේ අලෙවිකරන කටයුතුවල නියැලීම සඳහා ගතිකතා ඉහළ පිළිබැවීමක් ඇති පුද්ගලයින් අපි සොයමින් සිටිමු. අලෙවි සහකාරය අනුව අලෙවිය මෙහෙයවීම සහ ඍජු මුහුණට මුහුණ විකුණුම හරහා සමාගමේ පාරිභෝගික පදනම පුළුල් කිරීම සඳහා වගකිව යුතු අලෙවි සහකාරයින් මේ කාර්යාලයෙන් පිටත වැඩ කරන මෙම භූමිකාඩු විභව සහ පවතින ගණිතනකරුවන් හමුවීම සමාගම නිෂ්පාදන හෝ සේවා ඉදිරිපත් කිරීම සහ ඔවුන්ට ලබා දී ඇති විකුණුම් ඉලක්ක සපුරා ගැනීම අදාළ වේ ඇතුළත් වේ කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් මේක තමයි ඒගොල්ලන්ගේ රැකියා පැතිකඩ. අපි බලමු මොනවාද අවශ්‍ය සුදුසුකම් සහ කුසලතා කියලා. GCE O level exam එකකින් සබ්ජෙක්ට් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ක්‍රෙඩිට් පාසස් තියෙන්න ඕනි. මැතමැටික්ස් සහ ඉංග්‍රීසි සහ සිංහල කියන භාෂාව කියන විෂයන් 3ට තියෙන්න ඕනේ. ඒ වගේම අධ්‍යාපන පොතේ සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම strong communication, self motivated and ability to work independently කියලා සඳහන් කරන ශක්තිමත් සංනිවේදනයේ සම් අභිප්‍රේය නිසා ස්වාධීනව වැඩ සිටීමේ හැකියාවක් තියෙන්න ඕන කියලා තමයි කියන්නේ. අද කන්ඩිෂන්ස් යටතේ වයස අවුරුදු 35ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ වගේ පත්පින් වසර 3ක කාලයක් සඳහා කොන්ට්‍රැක්ට් පදනම මත සිදු කෙරේ කියලා තමයි සඳහන් කරන්නේ. එසේම සාර්ථක අපේක්ෂකයන්ට කර්මාන්ත ප්‍රමිතීන්ට සහ විකුණුම් කොමිසමට සමාන තරඟකාරී වැටුප් පැකේජයක් ලබා දෙනු ඇත කියලා සඳහන් කරනවා. ඒ වගේම වැඩිදුර ඇගයීම් සඳහා කෙටි ලැස්තිගත අපේක්ෂකයන් පමණක් සම්බන්ධ කරගනු ලැබේ කියලා සඳහන් කරනවා. කොහොමද බලමු මේකට අපි ඇප්ලයි කරන්නේ? උනන්දුව දක්වන අපේක්ෂකයන්ට අන්තර්ජාලය හරහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. මෙම අයදුම්පත් ලැබුණ දින සිට දින 10ක් ඇතුළත ඔයාලගේ CV එක සහ අදාළ සහතිකවල ස්කෑන් කරන ලද පිටපත් සමග ඔබේම මාර්ගගත අයදුම් පත්‍රය සම්පූර්ණ කරන්න කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් උපකාරක ලියවිලි නොමැතිව අයදුම්පත් බාර නොගන්න අතර තැපැලෙන් එවන අයදුම්පත් පිළිවෙල නොලැබේ කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ මේකට ඇප්ලයි කරන්න https://slt.lk කියන වෙබ් අඩවියට හෝ visit www.sltmobitel.lk කියන පේජ් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඉතින් මේ අදාළ නෝටිස් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා වැඩිදුර විස්තර බලා ගන්න. ඒ වගේම මේ සම්බන්ධව තවත් ගැටලු තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. මෙතන තියෙන මේ apply now කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ සඳහා යෙදුම් කරන්න.